හයි ගයිස් ඔන්න ගොඩ කාලෙකට පස්සේ තමයි මම ලොං වීඩියෝ එකක් කරන්න අරන් ඉන්නේ. මේ දවස්වල සෙම් එකේ මුල හින්දා අර ලොකුවර ලෙක්චර්ස් නැහැ. ඒ හින්දා අපි කට්ටිය කල්පනා කරේ අපි අද කොහේ හරි යනවාද කියලා. කොහේ හරි යන්න අපි කල්පනා කරපු ගමන් අනිවාර්යයෙන් මේ දවසට වැස්සක් එනවම තමයි. බලන්නකෝ තියෙන අහසේ කළු පාට. මම මේ ඔයාලට පෙන්නන්නේ අපේ බෝඩිම. ඇත්තටම අපේ බෝඩිමේ ඕන හරි ලස්සනට යාගේ ගාඩන් එක තියාගෙන ඉන්නවා. ඔන්න ඉතින් සයිකල් එකත් අරගෙන එළියට ආව ගමන් මෙයා ආවා අපුව බලන්න. අයියනේ මම මෙච්චර හොරතා ඉනහ වෙනවලු අපි චම්පෝ වගේ නෙවෙයි. හරි චම්ට වඩා ඇක්ටිව්. හරි අපි දෙන්න ඉතින් බලහුරුතා කරන අතරේ අපේ අනිත් යාළුවා ගිහිල්ලා මල් කඩනවා. අපි ගමන යන ගමන් දැන් ඉන්නේ තාම බෝඩින් ගාව ඉන්නේ. ලොකු දුරක් යන්න ඕනේ නැහැ. ඇත්තෙන්ම අපි ගමනක් යන්න දාගත්තොත් එදාට අනිවාර්යෙන් වහිනවා. ඒ වුණාට ඉතින් අපිව වැස්සට නවත්තන්න බෑ. යාපනයේ නොවැම්බර් දෙසැම්බර් කියන්නේ අනිවාර්යෙන්ම වහින මාසේ. මේ කාලෙට යාපනයේ වහිනවායි එපාම වෙන්න. අපි අද මේ යන්නේ කනකසන්තොරේ පාරේ. අපිට වැඩි දුරක් යන්න හම්බුන්නේ නැහැ. ඔන්න චුටි පොදයක් පටන් ගත්තා. ඒක බන අපි නැවතලා කුඩ ඉහළ ගත්ත යන්න. ඒ වුණාට කුඩ ඉහළ ගෙනත් අපිට ගොඩක් දුර යන්න හම්බුන්නේ නැහැ. මොකද හොඳ පැස්සකට අපිව මඟදිම අහුණා. ටිකක් වෙලා ගියාම නම් වැස්ස පෑවුවා. ඊට පස්සේ අපි ආයෙමත් එන්න ගත්තා. අපිට මොකද බෝඩිමේ ඉඳන් කිලෝමීටර් 10ක් ඒ තැනට පෙන්නුවා. අපි බයිසිකලේ යන හින්දා එතකොට ටිකක් වෙලාවත් යනවා. අනිත් එක වැස්ස හින්දා ගොඩක් පරක් වුණා. අපි වැස්සේ මෙච්චර වෙලාවෙ මෙන්න මේ තැනට එන්න තමයි. දැන් ඉතින් යමු. අපි ඇවිල්ලා තියෙන්නේ. වැස්ස හින්දා හොඳට මඩ වෙලා තියෙනවා. ඉතින් අපි මෙහෙට එද්දිත් හොඳටම බහැලා යට වෙලා තිබ්බේ. අපි මේ යන්න ඕන පාරෙන් මේ යන්නේ වටේ කහලා යන්නේ. මොකද මේ ගම් වතුර වගේ හරියට හොඳටම බහැලායි කියන්නේ. මෙතන තියෙන මේ නටබුන් ටික තමයි තියෙන විශේෂත්වය. මේ මෙතන තියෙන මේ කුඩා චෛත්‍ය 60ක් විතර තියෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. කැණීම් වලදී 56ක් හම්බෙලා වර්තමානයේ වෙද්දි 20ක් වගේ ප්‍රමාණයක් තමයි තියෙන්නේ. ඉතින් මේ චෛත්‍ය පිළිබඳව විවිධ ජනප්‍රවාද තියෙනවා. එකක් තමයි සංගිරි රාජ සමයේ භික්ෂුන් අරහත් භික්ෂුන් වහන්සේලා 69ක් ඉන්දියා. උන්වහන්සේලාට පිළිගන්නපු හතු වර්ගයක් විෂ වෙලා අපවත් වුණාට පස්සේ උන්වහන්සේලාගේ ධාතු නිදන් කරලා තියෙනවා කියලා මේක සඳහන් වෙනවා. ඒක ජනප්‍රවාදයක් විතරයි. කැණීම් වලදී හොයාගෙන තියෙනවා එක එක බුදු ප්‍රතිමා ඒ වගේ දේවල් මේක ඇතුලේ තිබිලා තියෙනවා කියලා. මේක තමයි මෙතනට එන්න තියෙන පාර පේනවනේ හැටි හොඳටම යට වෙලා තියෙන්නේ. ඊට පස්සේ ඉතින් අපි ආයේ වැස්සෙම ආවා. මකට එද්දි නම් ආයේ පෑවුවා. ඊට පස්සේ අපි ගියා දවල්ට කන්න. මොකද අපි දවල්ට කාලා නෙවෙයිනේ ගියේ. ඉතින් අපි එන ගමන් හිතුවා මෙන්න මේ කෝවිලට යන්න ඕනි කියලා. මොකද අපි ඕන තරම් දැකලා තියෙනවා බස් එකේ හිම යද්දි. එනට අපි මෙතෙන්ට ගිහින් නැහැ. ඉතින් කකුල් දෙක තෝදගෙන ඔන්න අපි දැන් කෝවිලට ගියා. වීඩියෝ කරන් දෙන්නේ නැද්ද?
මේ ඔක්කොම තැන්වල ගිහිල්ලා ඉදිරින් හොඳටම හාස්ලා තිබ්බා. එහෙනම් අදට මගේ මේ වීඩියෝ එක ඉවරයි. එහෙනම් ළමයි මතක ඇතුව channel එක subscribe කරලා comment එකක් දාලා යන්නත් අමතක කරන්න එපා.